පිරිමි ළමයින්ට වඩා පුතා ඔබ වැරදි. පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි නරක ආදියක ඉන්නේ කියලා මම දන්නවා. මම ලංකාවම අධ්‍යයනය කරලා තියෙනවා. මං ඉස්කෝලේ ගැහැණු ළමයින්ගෙන් පිරිමි ළමයිව පරිස්සම් කරන්නේ. කොල්ලන්ව පරිස්සම් කරන්නේ. ඒ තරම් නැහැදිච්ච ගැහැණු ළමයි. හේතුව තමයි අම්මලාට තේරෙන්නේ නැහැ දුව කෙල්ලක් බව. අම්මලාට තේරෙන්නේ නැහැ දුව ගැහැණු ළමයෙක් බව. දුව ගැහැණු ළමයෙක් බව තේරෙනවා නම් හාල් කරන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. මිරිස් ටිකක් අඹරන්න සම්බෝලයක් අඹරන්න දුව දැනගෙන ඉන්න ඕනේ. මාළුවක් පින්නක් හදාගන්න දුව දැනගන්න ඕනේ. හාල් ටික කරලා ලිපේ තියලා රොස් නොවෙන්න ඇට්ටකුණා නොවෙන්න බතක් උයන්න දුව දන්නවා නම් ඒ දුවක්. මිදුල හතර මුල්ල පිළිවෙලට අතුගා ගන්න පුළුවන් නම් දුවක්. ගේ හතර මුල්ල හොඳට අස්පස් කරලා අතුගා ගන්න පුළුවන් නම් දුවක්. ජරා වෙන කිලුටු වෙන රෙදි අඳුන් ටික හොදලා පිරිසිදු කරලා පවිත්‍රව තියාගන්න පුළුවන් නම් දුවක්. වතුර ටිකක් ගෙනා ගන්න, දර ටිකක් හොයා ගන්න, ඒවා මේවා ගේ දොර වැඩ ටික පුළුවන් නම් දුවක්. එහෙම නැත්තම් ඔය හදන දුව ගැහණියක්, ලතාවක්, අංගනාවක්, ලියක් නන් නෙවෙයි. මේ ලෝකේ පරිසරයේ කරුමේට උපන් හැතිරියක් වගේ වෙයි. ගන්න මිනිහාගේ ආත්මය විනාශ වෙන, නෑදෑ හතර වර්ගයටම නිග්‍රහාවක් වෙන, තමන්ගේ වැඩ ටිකවත් තමන් කරගන්න දැන් නැති ගැහණු භූමිකාවකින් ඇති වැඩක් නෑ. අනිත් එක පිරිමි ළමයෙකුට වඩා ගැහණු ළමයෙක් ආරක්ෂා විය යුතුයි, සුරක්ෂිත විය යුතුයි. අපිට තියෙන උත්තරීතර ධනය ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ගැහණුකම, කුමරි බඹසර, ගැහණු ලාලිත්‍ය, පති ධර්මය මේවා ආරක්ෂා කරගත්තේ නැත්නම් පුතා විනාශ වෙනවා. නීති පොතක් තියෙනවා ලංකාවේ, ඒකේ තියෙන්නේ පුතේ ස්ත්‍රී දූෂණය කියලා විතරයි, පුරුෂ දූෂණය නෑ. ඇයි? දූෂණය වෙන්නේ ස්ත්‍රිය. කාන්තා දිනේ තියෙනවා, පිරිමි දිනේ නෑ. ගැහණු ළමයින්ගේ දිනේ තියෙනවා, පිරිමි ළමයින්ගේ දිනේ නෑ. ඇයි පුතා මේ? ආරක්ෂා කරන්න ඕනේ ඒවාට තමයි. ඉක්මනින් විනාශ වෙන ඒවාට තමයි සුරක්ෂිත වෙන්න මේ දින දාගෙන, වකවානු දාගෙන, නීති රීති දාගෙන රැකලා තියෙන්නේ. පිරිමි ළමයින්ට එහෙම එකක් වෙන්නේ නැහැ. පිත්තල කලෙයි මැටි කලෙයි වාගේ පුතා, කෙල්ලයි කොල්ලයි දෙන්න. මැටි කලේ වාගේලු ගෑනු ළමයා, පිත්තල කල ගෙඩිය වාගේ පිරිමි ළමයා. මේ දෙකම උඩ දාන්න හැකිනේ. උඩ දාලා බිම වැටෙන්න හැරියොත් එහෙම දෙකටම නිදහසේ උඩ දාලා බිම වැටෙන්න අරිනවා. පිත්තල කලේ නම් ඇඹිලා රෝල් වෙලා නතර වෙයි. මැටි කලේ අය බලන්න ඕනේ නැහැ පුතා. ඒ පැත්ත බලන්න ඕනේ නැහැ. කෑලි කෑලි වලට විසි වෙනවා. ඊට පස්සේ ඔය කෑලි මේ පොළොවට කලවම් කරන්න හදන්නකො බලන්න. වලං කටු පොළොවට කලවම් කරන්න හැදුවට කලවම් වෙන්නේ නැහැ. වලං කට අර පැත්තට විසි වෙනවා, මේ පැත්තට විසි වෙනවා තියෙනවා. පස්වලට දිය වෙලා යන්නේ. ගැහණු ළමෙක් විනාශ වෙච්ච ගමන් මහ සමාජයට කොච්චර බද්ධ කරන්න හැදුවත් බද්ධ කරන්න බෑ. හොඳ තාලෙට කොහොම ගන්න හැදුවත් ගන්න බෑ පුතා. හානි කර විදියටමයි හිටින්නේ. වලං කෑල්ල යට වෙලා පොළොවේ යට හිටියා කියන්නකො. හිටවනවා අපි දන්නේ නැතුව මිරිස් පැලයක්. මුල බහින්නේ වලං කෑල්ලට විතරයි, එතනින් එහාට බහින්නේ. අරක කර වෙලා යනවා යන්නේ. දීගෙත් එහෙමයි. දීගෙත් එහෙමයි. ඔවුන් දා කසාද බැඳ ගන්නා මිනිහා වලං කෑල්ලේ මිරිස් පැලේ හැදුවා වාගේ තමයි. ඒ මිනිහාට අනාගතේ සරුසාර එකක් වෙන්නේ නැහැ. පොහොරා දින්නේ සරුසාරා අස්වැන්න පළදාවක්, නිර්මාණශීලී ගෘහීය ජීවිතයක් ගෙවන්න බෑ.